බලාපොරොත්තු තියෙන්නේ ජීප් එකක් මිලදී ගන්නද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මොකද අද අපි කතා කරනවා ජීප් එකක් මිලදී ගන්න කලින් අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස්. ඒ කියන්නේ මොනවාද අවශ්‍ය කරන්නේ, මොනවාද අපි බලන්න ඕනේ මිලදී ගැනීමට කලින්, වාහනේ ට්‍රාන්ස්ෆර් වෙලා තියෙන්නේ කොහොමද, ඒ වගේ ඩොකියුමන්ට්ස් ගැන අපි අද කතා කරනවා. ලොකු නිහඬියාවකට පස්සේ රටේ තියෙන වාතාවරණයත් එක්ක ලොකු ළඟදී වීඩියෝ එකක් දාන්නත් බැරුව ගියා. ඒත් එක්කම ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක අපිට යන්න බැරුව ගියා කොහොමවත් එහෙම වීඩියෝ එකක් කරගන්න. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මොකද ලංකාවේ හැමෝම ඉන්නේ මේ දවස්වල ප්‍රශ්නයක. ඉතින් දන්න කෙනෙක් එක්ක නොදන්න දේවල් ටික කතා කරන්න තමයි අද ආවේ. අලුතෙන් හඳුන්වා දෙන්න දෙයක් නැහැ. අපේ වීඩියෝස් බලන හැමෝම දන්නවා කවුද කියලා. ඉතින් අයිබෝන් චතුරංග. අයිබෝන්. චතුරංගයි මේ අද ආවේ ඉතින් අර අපි කලින් කතා කරා වාහන ගන්න. ඒ කියන්නේ වාහනවල කලින් අපි ගොඩක්ම මේ Mitsubishi J44 J series වාහන ගැන, ඒ කියන්නේ Mitsubishi Jeep කියන වාහනය ගැන ගොඩක් අපි කතා කළා. ඒ කතා කරගෙන යනකොට අපි කතා කරේ මෙකැනිසම් පැත්තයි, ඒ වාහනේ මේන්ටෙනන්ස් පැත්ත, ඒ දේවල් ගොඩක් කතා කරා. ඊට පස්සේ දැන් අපි වීඩියෝස් බලපුවාට තිබ්බ ප්‍රශ්නයක් තමයි අලුතෙන් වාහනයක් ගන්නකොට. ඒ කියන්නේ අලුතෙන් අපි J44 එකක් හරි Jeep series එකක් ගන්නකොට මොනවාද බලන්න ඕනේ? වාහනය කියන්නේ ලංකාවේ ඇතුලේ තියෙනවා රජයේ භාවිතා කරලා ටෙන්ඩර් දාපු වාහන තියෙනවා. ඒ වගේම තියෙනවා පෞද්ගලික භාවිතා කරපු වාහන තියෙනවා. ඒ වගේ මොකද අලුතෙන් මේ J44 J series වාහන එන්නේ නැහනේ. ඒ තියෙන්නේ කොහොම ලංකාවේ භාවිතා කරපුවා. ඉතින් ඒ වගේ වාහනයක් ගන්නකොට තියෙන ප්‍රශ්න මොනවාද කියන එක තමයි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් අය අහලා තිබ්බා මේ ඩොකියුමන්ට් වල ප්‍රශ්නයක්. ඔව්. මොනවාද බලන්න තියෙන්නේ වාහනයකද? අපි අර හැමෝම හැමදේම දන්න කෙනෙක් වුණොත් එයා දන්නවා මේ ඔන්න ඩොකියුමන්ට්ස් ද බලන්න ඕනේ කියලා. ඊට අමතරව දැන් අලුතෙන් මේ වාහනයකට ආදරය කළා මේ වගේ වාහනයක් ගන්න ඕනේ කියලා හිතන කෙනෙක් මොනවාද බලන්න ඕනේ? ඒ කියන්නේ යම් තරමක හෝ දැනුවත් වීමක් තිබ්බොත් එයා ප්‍රශ්නයක, ඒ කියන්නේ කරදරයක නොවැටි වාහනයක් මිලදී ගන්න පුළුවන්. අන්න ඒ දේවල් ටික තමයි දැන ගැනීමට අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ වාහනවල, මේ කියන්නේ Mitsubishi හෝ ඒ කියන්නේ මේ පරණ වාහනවල මේ ඩොකියුමන්ට් ටික මොනවාද? ඒ කියන්නේ දැන් අපි දන්නවා පෙරලන පොත කියලා කියනවා, ඊළඟට කොළ පොත කියලා කියනවා. දැන් ඔය ලොකු ප්‍රශ්නයක් ඕක. දැන් ඔන්න ඔය ප්‍රශ්නේ පොඩ්ඩක් අපි මුලින්ම निराකරගෙන කරගෙන ඉමු මේ ඔතෙන්දී. සාමාන්‍යයෙන් දැන් 4R5 Jeep ආවේ 1900 ගොඩක් භාවිතයට ආවේ 1975න් පස්සේ තමයි Jeep ගොඩක් ආවේ. නැත්නම් සාමාන්‍ය 64 ඉඳන් වගේ Jeep තියෙනවා. ඒ 64 ඉඳන් 75 80 83 වෙනකන් ආපු සියලුම Jeep වලට ආවේ පෙරලන පොත කියලා. ඔය දැන් හැමෝම අලුත්ම වාහනයක් ආවත් හැමෝම කල්පනා මේ කියන්නේ පොත. ඔව්. වාහනේ ලියාපදිංචි සහතිකයට තමයි පොත කියන්නේ. මොකද මුලින්ම ආපු එක පෙරලන පොතක් ආවේ. කොලෙන් කොලේ පෙරලා බලන්න ඒ හන්තම පොත. ඒ කියන්නේ ඒකේ ඉතින් අතින් ලියලා අඩංගු වෙච්ච කරුණු ටිකක් තමයි තියෙන්නේ ඔක්කොම මේ මොටර රථ දෙපාර්තමේන්තුවේ. රථ පාලන දෙපාර්තමේන්තුවේ. ඉතින් ඒකේ ආපු විස්තරය ගැන තමයි අපි ඉතින් මුලින්ම කතා කරන්න වෙන්නේ. පෙරලන පොත කියන්නේ මේක තමයි. වාහනේ මේ කියන්නේ ඔය වාහනේ ලියාපදිංචි සහතිකයේට පොත කියන දේ හැදුනේ මෙන්න මේකත් එක්ක තමයි. මේක ගැන තමයි මේ කියන්නේ අර පෙරලන පොත කියලා. මේක විස්තර ටික වැඩි විස්තර අහගමු අපි චතුරංගයගෙන්. මේ චතුරංගය මේක අපිට මුලින්ම බලන්න පුළුවන් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ආකෘතිය කියලා තමයි කියන්නේ. ඒතර මේකේ මුලින්ම තියෙන හැඳින්වීමේ අංකය, වාහනේ අංකය. මුලින්ම ලියාපදිංචි කළ දිනයදී කුමන වාහනයක්ද යන බව, බඳෙහි වර්ගය හා පාට, වර්ගය හෝ නිෂ්පාදකයාගේ නම, නිෂ්පාදනය කළ වර්ෂය හා මාදිලිය, එන්ජින්වේ අශ්ව බල ප්‍රමාණය, නිෂ්පාදකයාගේ වර්ග කිරීම, රෝද පරතරය, චැසියේ අංකය.
ඒ කියන්නේ චතුරංගේ දැන් අර දැන් අපි දකින අපේ සාමාන්‍ය දැන් භාවිතා කරන ලියාපදිංචි කිරීමේ සහතිකයේ තියෙන්නේ print කරපු එක. print කරපු. දැන් ඒ කාලේ සම්පූර්ණම අතින් තමයි ලියලවන්නේ. එතකොට දැන් අර CC කියන එක වෙනුවට ඒ කාලේ භාවිතා කරලා තියෙන අශ්වබල කියන හෝස් පාවර් කියන එක. එතකොට එන්ජින් අංකය තියෙනවා, ටයර් සහ ඒවායේ ප්‍රමාණය, ලියාපදිංචි කරන ලද ඉන්ධන වර්ගය, පසුපස රෝධය දිත්තද තනිද යන බව, තාරබර තියෙන්නේ හොන්ඩර් වලින් තාරබර දලබර දෙකම තියෙනවා. ඒ කියන්නේ රැගෙන යා හැකි බර, වාහනේ බර ඒ දෙකම තියෙනවා. රිය පදවන්නා හැර කී දෙනෙක් සඳහා පාසුව ඇතිද යන බව. ඒ කියන්නේ අපේ දැන් තියෙන ඩොකියුමන්ට් එකේ මේ ආසන සංඛ්‍යාව. එතකොට පටවාගෙන යාමට සාතික කළ පඩු බාහිර ආදියේ නියමිත බර හෝ වැඩිම බර ප්‍රමාණය. ඒ කරුණු ටික තමයි සාමාන්‍ය මේ පෙරළන පොතේ අඩංගු වෙන්නේ. ඒ කියන්නේ මූලික කරුණු ටික ඒක. ඔව්. වාහනයට අවශ්‍ය කරන මූලිකම කරුණු ටික ඔක්කොම ටික මේ පොතට අඩංගු වෙලා තියෙනවා. මේක ඉතින් ඒ කියන්නේ දැන් චැසි නම්බරේ වගේ සාමාන්‍යයෙන් වාහනයක වෙනස් වෙන්නේ නැහනේ. ඔව්. ආවට පස්සේ මේක තියෙනවා. මේ පොතේම වෙනස් කරපුවා මම දැකලා තියෙනවා. ඒ කියන්නේ පෙට්‍රල් ඇවිල්ලා ඩීසල් කළාම ඒක මේ පොතේම උඩින් කපල ඉවරලා ඉන්ධන වර්ගය වෙනස් කරනවා. ඒ කියන්නේ දැන් අපේ කවුරු හරි වාහනයක් අලුතෙන් ගන්න කෙනෙක්ට පෙට්‍රල් ආපු වාහනයක් කියමුකෝ. පෙට්‍රල් ආපු වාහනයක ඒක ඩීසල් කන්වර්ට් කරලා නම් ඒක වෙන තැනක නෙමෙයිද සඳහන් වෙන්නේ කියලා. සංශෝධන කියලා පිටුවක් තියෙනවා. ඒකේ ඒ අදාළ කොටස් ටික ඔක්කොම ලියවෙනවා. ඒනකට දැන් ඉන්ධන වර්ගය පාවිච්චි කරන ලද ඉන්ධන වර්ගය කියලා තියෙනවා. ඒකේ පෙට්‍රල් එක කපලා ඩීසල් ලියනවා. ඩීසල් ලියනවා. ඒක ලියනවා. එතකොට එන්ජින් නම්බරේ වෙනස් වෙනවා. එතකොට එන්ජින් නම්බරේ එක කපලා ලියනවා. අර සංශෝධන වල වෙනමම සඳහන් තියෙනවා. ඒ කියන්නේ එහෙම වෙනසක් කරලා තියෙනවනේ අනිවාර්යයෙන්ම සංශෝධන කියන තැන ලියවෙලා තියෙන්න ඕනේ. එතකොට ඒ කාලේ වුණත් යම්කිසි මොකට සීල් එකක් වදිනවද RMV එකේ හෝ? ඔව්. ඒ කියන්නේ මේ මෝටර හත ඒ අදාළ නිලධාරියාගේ අස්සන සහිතව සීල් එක අනිවාර්යෙන් වදිනවා. හරි. ඒ ඕකේ දැන් ඔය පොතේ කියන්නේ පළවෙනි දාපු ඩොකියුමන්ට් එක ඕකනේ. ඔව්. ඕකේ වෙනස් වෙනවද ඔරිජිනල් පොත හා ඩුප්ලිකේට් පොත? ඔව්. දැන් මේ පොතේම මේ පොත නැති වෙලා හරි මොකක් හරි වෙලා මේ ආපහු දෙවෙනි පොත ගත්තොත් අනුපිට පොතක් කියලා මේ පොතේ සඳහන් වෙනවා. ඒක අතින්ම තමයි ලියන්නේ. අතින්ම ලියලා සඳහන් වෙනවා අනුපිට පොතක් කියලා සඳහන් වෙනවා ඒක ලියලා. ඊට පස්සේ ඕකේ පෙර අයිතිකරුවන්ගේ විස්තරේ දැන් මේ සංශෝධන කියලා පිටු දෙයක් තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් මේ අයිතිකරුවන්ගේ විස්තර ටික ඔක්කොම මේ ලියන්න වෙනම පිටුවක් ගානේ තියෙනවා. ඔව් ඒක පටන් ගන්නේ 6 වෙනි පිටුවෙන්. ඔව්. 6 වෙනි පිටුවේ ඉඳලා තමයි පැවරීමෙන්. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ පොත මේ පෙරළන පොත සහිත වාහනයක් මිලදී ගන්නවා නම් ඒ පෙර අයිතිකරුවන්ගේ හැම කෙනෙක්ටම වෙන් වෙච්ච ඩොකියුමන්ට් එකක් තියෙනවා. ඒක අපි මේ ෆොටෝස් දානවා අනිවාර්යෙන් ඒ ටික. ඒවා ඒකේ මොනවද අඩංගු වෙන කරුණු මොනවද ඒ පෙර අයිතිකරුවාගේ සම්පූර්ණ නම, ලිපිනය, වාහනේ පාවිච්චි කරන්නේ කුමන කටයුත්තකටද යන බව, සාමාන්‍යයෙන් වාහනයේ තබන ස්ථානය, ලිපිනය, එම ස්ථානයේ සඳහා නියමිත බලපත්‍ර අධිකාරී. ඒ කියන්නේ දිස්ත්‍රික්කය, පළාත ඒක සඳහන් වෙනවා ඒකේ. ඔව්. ඊට පස්සේ මෝටර් වාහන රෙජිස්ට්‍රාර්ගේ අස්සන සහිත සීල් එක. එතකොට දැන් ඊළඟට එන ප්‍රශ්නයක් තමයි ජතරංගයි මේ අපි මිලදී ගන්න ජිප් එක අපි හිතමු මේ දැනට භාවිතා කරන වාහනයකදී තාමත් ඔය පොතෙන් දුවන වාහන තියෙනවද නැත්නම් දැන් ඔය පොත අවලංගුයිද? එහෙම අවලංගු නෑ. තාමත් ඒ කියන්නේ 80 ගණන් වල ෆස්ට් ඕන වාහනයක් වගේ නම් එයා ගාව මේ පොත තියෙනවා. ඔව්. මොකක් හරි ඒකේ සංශෝධනයක් වුණොත් ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් එකක් ගියොත් තමයි ළඟදී ට්‍රාන්ස්ෆර් එකක් වෙලා තිබ්බොත් එතකොට මේ පොත නෑ. එතකොට අලුත් පොතක් එනවනේ. මේ නැත්තම් දැන් අපි රජයේ වෙන්දේසියෙන් ගත්තොත් වාහනයක් අනිවාර්යෙන් මේ පොතක් තමයි ගොඩක් දුරට හම්බ වෙන්නේ. ඔව්. එතකොට චතුරංගයේ අනිත් ප්‍රශ්නේ දැන් එතකොට අපි වාහනයක් ගන්නවා නම් දැන් ගන්න වාහනයක
අපිට ට්‍රාන්ස්ෆර් වෙනකොට දැන් මේ ඩොකියුමන්ට් එක අනිවාර්යෙන්ම ඕනේ. ඒ කියන්නේ මේ පොත හෝ දැනට අපි භාවිතා කරන පොතක් අපිට මිලදී ගන්නකොට අපිට ලැබෙනවා. දැන් මේ පොත ලැබුණොත් මේක පරීක්ෂා කරගන්නේ කොහොමද අපි? RMB එක හරහා අනිවාර්යෙන් මේක සිස්ටම් එකෙන් චෙක් කරගන්න පුළුවන්ද අපිට? ඒක එහෙමම කියන්න බෑ. මොකද දැන් මේ පොත මේ සිස්ටම් එකට නම් ගොඩක් වෙලාවට ඇවිල්ලා තියෙන වෙලාවල් තියෙනවා. නැති වුණොත් ඒ කියන්නේ සාමාන්‍ය පරණම පොතක් වුණොත් සමහරවිට සිස්ටම් එකට නෑ. එතකොට මේ පොත අපි RMB එකට අරන් ගියොත් ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට ඒගොල්ලෝ ඉල්ලනවා බර සහතිකයක් වාහනේ. බර සහතිකයක් ඉල්ලලා වාහනේ පරීක්ෂා කරලා බලලා තමා එතකොට ට්‍රාන්ස්ෆර් එකක් ගොඩක් වෙලාවට යන්නේ එහෙම. යන්නේ. එතකොට මේ පොත අවලංගු කරලා ඒගොල්ලෝ අලුතෙන් අලුත් පොතක් දෙනවා. ඒ කියන්නේ print කරන පොතක් දෙනවා. හරි. එතකොට ඔය පොත ඒ කියන්නේ මේ පොත සහිත වාහනයක් මිලදී ගන්නවා නම් අනිවාර්යෙන් ඒ කරුණු ටික බලන්න. මුල් පිටුව පළවෙනි පිටුව හා දෙවෙනි පිටුවේ තියෙන වාහනේ විස්තරය. ඒ කියන්නේ chassis number, engine number ඒ විස්තර තියෙනවා. බර ඒ ටික තියෙනවා. එතකොට දැන් මේකේ වාහනේ දිග පළල කොහේ සටහනක් නැද්ද? මේ පොතේ නෑ. ඔය මේ පොත තියෙන වාහනයක දිග පළල සඳහනක් නැහැ. ෂෝට් වීල්ද ලොං වීල්ද කියන එක වීල් රෝද අතර පරතරය මේ පොතේ කිසිම තැනක සඳහනක් නැහැ. ඊළඟට අර බර සහතික කරන්න ගියාම මේ දේවල් අපිට කරගන්න ඕනේ. ඔව්. ඒ ටික එතකොට මේ RMB එක හරහා මේ බර සහතිකයේදී වාහනේ දිග පළල උස වාහනේ බර ආසන ප්‍රමාණය ඒ සියල්ල ඒගොල්ලෝ සටහන් කරගන්නවා එක්සැමිනර්ස්ලා. ඊට පස්සේ තමයි අපිට අලුත් පොතේ ඒ ටික අඩංගු කරලා දෙන්නේ. එතකොට මේ පොත අවලංගු කරලා මේක අපිට ලබා දෙන්නේ නැහැ. මේ පොත ඒගොල්ලෝ අරගන්නවා. ඒ දැන් අපි අලුතෙන් ට්‍රාන්ස්ෆර් එකක් යනවා කියමුකෝ. අපි ඔක්ෂන් එකේ වාහනේ අරගෙන රජයේ වාහනයක් අරගෙන දැන් අපි මේ පොත අරන් යනවා අපේ නමට වාහනේ ට්‍රාන්ස්ෆර් කරගන්න. ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් එකේදී අපිට නැවතත් මේ පොත ලබා දෙනවද අලුත් පොතත් එක්ක? නෑ. මේක ලබා දෙන්නේ නැහැ. හැබැයි මං අහලා තියෙනවා මේ ඇන්ටික් වින්ටේජ් පරණ වාහන වලට අර පරණ වැලියු එක හැමම තියාගන්න මේ පොතේම සටහනක් කරලා මේ දෙනවා කියලා. මේ පොත ට්‍රාන්ස්ෆර් කරලා මේ ඩොකියුමන්ට් එක දෙනවායි කියලා. ඒ කියන්නේ මේ අනිවාර්යෙන් ඉස්සර ඉඳන් මේ ඇන්ටික් වාහන වලට ආයේ මේ පොතනේ. මේකනේ හිස්ටරි එක තියෙන්නේ. එතකොට ඒ හන්දා එහෙම සටහනක් කරලා දෙනවායි කියලා නැත්තම් ජිප් වලට නම් හම්බෙලා නැහැ අපි. හම්බෙලා නැහැ නේ. ඊළඟ පොතෙන් පස්සේ මේ ඒ ලියාපදිංචි සහතිකයට පස්සේ සහතිකයක් ඇටියද මෙහෙම තනි පිටුවකින් සමන්විත එකක් එනවා ඊළඟට. මේකේ මොනවද තියෙන්නේ? ඒකට වැඩි දැන් ඒ වෙනසක් තියෙනවා ලොකු අර අපි පොත වෙනකොට දැන් මේ print කරපු එකක් තමයි මේ වෙනකොට එන්නේ. ඔව්. මේකේ ඊට වැඩිය තව පොඩි තොරතුරු ටිකක් අඩංගු වෙනවා. මේකේ තියෙන වාහන පන්තිය, බදු අය කිරීමේ පන්තිය, වර්ගය, මාදිලිය, නිෂ්පාදකයාගේ වර්ග කිරීම, පාට ඇවිල්ලා තියෙනවා. ඔව්. ඉන්ධන වර්ගය, චැසි අංකය, එන්ජින් අංකය, සිලින්ඩර් ධාරිතාවය තමයි මේකේ එන්නේ කෙලින්ම. අයගේ මේකේ ඒ කියන්නේ දාන්නේ cc වලනේ එන්ජින් කැපැසිටි අර හෝස් පවර් කියන එක අයින් වෙලා cc ඇවිල්ලා තියෙනවා. ආසන ගණන තියෙනවා. තාර බර, දල බර, නිෂ්පාදිත වර්ෂය, පාවිච්චි කිරීම, يعني මොන වගේ පාවිච්චි කරනවාද කියලා, බලපත්‍ර අධිකාරිය, බදු අය කිරීම හා මුල් ලියාපදිංචි දිනය, ලියාපදිංචි කරන විට ලියාපදිංචි කරන ලැබූ විට තත්ත්වය. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් රීකන්ඩිෂන් කියන එක. ඒ ටික එතකොට මේකේ විශේෂ සටහන් වලට වෙනමම තීරුවක් දීලා තියෙනවා. මේකේ තව තියෙනවා දැන් මූලික තොරතුරු ටික මේ වෙනම තියෙනවා. වර්තමාන තොරතුරු ටික වෙනම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මේ පෙට්‍රල් ඇවිල්ලා ඩීසල් කන්වර්ට් කළා කියලා. එතකොට එන්ජින් නම්බරේ මාරු වුණාම ඒකේ පෙට්‍රල් තැන පෙට්‍රල් එහෙමම සඳහන් වෙලා තියෙනවා. පෙට්‍රල් එන්ජින් එකේ නම්බරේ එහෙම සඳහන් වෙලා තියෙනවා. ඩීසල් වුණාම දැන් වර්තමාන තත්ත්වය වෙනම ඒකේ ඩීසල් කියලා සඳහන් දෙනවා. එන්ජින් නම්බරේ වෙනම එතන සඳහන්. ඒතර එකම පොතේ ඒක වෙනම සඳහන් වෙලා තියෙනවා. මේක මුලින්ම තිබ්බේ මොන විදිහද දැන් තියෙන මොනවද කියලා බලා ගන්න පුළුවන්. මේ පොතෙන් බලා ගන්න පුළුවන්. හරි. එතකොට මේ චතුරංගයේ දැන් සාමාන්‍ය ඊළඟ ප්‍රශ්නය ඇටියට අර අපි කතා කරොත් දැන් අර මම යනවා දැන් වාහනයක් ගන්න යනවා. වාහනයක් ගන්න යනකොට ඒ වාහනේ දැන් ඒ ජීප් එකට තියෙන්නේ මේ පොත. ඔව්. මේ පොතේ සාමාන්‍ය අපි මොනවද බලන්න ඕනේ? මේ පොතේ සාමාන්‍ය කියන්නේ දැන් අර මේ
ගිය අවුරුදු ටිකේ මේ ප්‍රශ්නයක් ආවනේ එන්ජින් කැපැසිටි. ඔව්. මොකද මේ ඒකට බද්දක් අය කළානේ. මේ එන්ජින් CC එකට. CC එකට. ඔව්. එතකොට දැන් සාමාන්‍ය ගොඩක් ජිප් වල මේ එන්ජින් කැපැසිටි නැහැ. අර පෙරලන පොතේ එන්ජින් කැපැසිටි සඳහන් වෙලා නැහැනේ. ඒ පොතේ මේ පොතට print එක එනකොට ඒක සඳහන් වෙලා නැහැ. ඉතින් එතන ලොකු ප්‍රශ්නයක් වුණා ගොඩක් අයට. මේ දැන් බස්නාහිර පළාතට ඒක අදාළ වුණේ නැහැ. ඒ වුණාට අනිත් පළාත් ගොඩක සෑහෙන ප්‍රශ්නයක් වුණා. මේ ගොඩක් කට්ටිය ලයිසන්ස් කරගන්න බැරුව සෑහෙන දැඟලුවා. ආ ඒ කියන්නේ එන්ජින් කැපැසිටි එක නැති එක. ඔව්. නැති වුණාම ඒගොල්ලෝ වාහනේ ලයිසන්ස් කරන්නේ RMV කියලා පෙන්නලා බර සහතිකයක් අරගෙන ආයි පොත අප්ඩේට් කරගෙන එන්නයි කියනවා ලයිසන් එක කරගන්න. ඒක සෑහෙන ප්‍රශ්නයක් වුණා අපේ ජිප් සහෝදරයන්ට. මේ ජිප් තියන්ගෙන ඒකනේ. දැන් ඒකනේ මේ වෙනකොට ඒ ප්‍රශ්නේ විසඳිලාද? දැන් ඒක අයින් වුණානේ. ඒ මේ කාබන් බද්ද අයින් කළා. ඉතින් ඒ හන්දා ඒක ගැටලුවක් නැහැ. ඒනට ඉතින් අර පොතේ අඩුපාඩු තියාගෙන වාහනයක් ගන්නකොට ඉතින් අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔව් මොකද අපි යට කරන්නේ සල්ලි හින්දා. ඒ කියන්නේ අපි අපි මිලදී ගන්නවා නම් ඒ කියන්නේ තියෙන්නේ මේ ඩොකියුමන්ට් එක නම් වාහනේට අනිවාර්යෙන් බලන්න හිස්තැන් නැතුව සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආසන සංඛ්‍යාව ඊට පස්සේ එන්ජින් එකේ කැපැසිටි එක ඒවද? ජිප් වල ආසන සංඛ්‍යාව සඳහන් වෙනවා අඩුයි. අඩුයි නේ. ඔව්. ආසන සංඛ්‍යාවට එකක් කියලා තමයි සඳහන් වෙන්නේ. අර එන්ජින් කැපැසිටි, එන්ජින් නම්බර්, චැසි නම්බර්, බර දැන් මේ පොතෙත් උස දිග පළල නැහැ. එතකොට මේ පොත තියෙන වාහනයකත් අපිට ෂෝට් වීල්ද ලොං වීල්ද කියන එක හොයන්න අමාරුයි. ඒක හොයන්න අමාරුයි. ඉතින් ඒක අපි චැසි කෝඩ් එකෙන් හොයන්න පුළුවන්. චැසි කෝඩ් එකෙන් හොයන්න පුළුවන් නේ. චැසි කෝඩ් එකෙන් හොයන්න පුළුවන්. නැත්තම් මේ උස දිග පළල මේ පොතක නැහැ. ඔව්. ඉතින් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් විශේෂයෙන්ම ජීප් එකක් Mitsubishi ජීප් එකක් ගන්න බලාපොරොත්තු වෙන අනිවාර්යෙන් තියෙන්නේ මේ ඩොකියුමන්ට් එක නම් මේ පිළිබඳ යම්කිසි දැනුමක් තියෙන කෙනෙක්ගේ සේවාව ලබා ගන්න. මොකද චැසි කෝඩ් එකකින් වාහනේ දිග ෂෝට් වීල් හෝ ලොං වීල් කියන එක දන්නේ සාමාන්‍ය ඒ පිළිබඳව දන්න කෙනෙක් නිසා. එහෙනම් මොකද නොදන්න කෙනෙක් ගිහිල්ලා අපි හිතමුකෝ ෂෝට් වීල් චැසි කෝඩ් එකක් තියෙන එකට වෙනසක් කරලා තියෙනවා ලොං වීල් කරලා තියෙන ඒ වගේ දේවල්. ඉතින් අපි මොකද හැමෝම සල්ලි නිකන් හම්බෙන්නේ නැහැ. හැමෝටම සල්ලි හැමෝම මහන්සියලා උපේන සල්ලි ඉතින් අර අපරාධේ මොකද මේ වගේ දෙයකට අහු වෙනකොට ඉතින් ඒ හින්දාමයි මේ ඩොකියුමන්ට් ගැන වීඩියෝ එකක් කරන්න හැදුවේ මේ ජීප් වල. මොකද ප්‍රශ්න තියෙනවා පරණ වාහනේනේ. එතකොට අර පොත් වලින් පරණ පොතෙන් කන්වර්ට් වෙලා මේකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අඩුපාඩු තියෙන වාහන ගන්නකොට පොඩක් ඉතින් හොයලා බලන්න ඒ පිළිබඳව. මේ ඩොකියුමන්ට් එකට පස්සේ මොකද්ද මේ ඊළඟට පස්සේ එනවා සම්පූර්ණ printed පොතක්. ඒකත් ඒකේ කරුණු ටිකක් ඊට වැඩිය කරුණු ටිකක් අඩංගු වෙනවා මේ පොතේ. ඒ කියන්නේ දැනට භාවිතා වෙන්නේ මේ ඩොකියුමන්ට් එක. මේක දැනට භාවිතා වෙන්නේ මේකේ ලියාපදිංචි අංකය ටිකක් ලොකුවට හොඳට සඳහන් වෙනවා. චැසි අංකය වෙනම, වර්තමාන අයිතිකරුගේ නම, විශේෂ කොන්දේසි විශේෂ සටහන් වෙනම මේකක් තියෙනවා. ඒකේ වෙනම පරම අයිතිකරුවන්ට වෙනමම තීරුවක් තියෙනවා. ඒ කියන්නේ ෆිනෑන්ස් එකක් දාපුවාම ඒ ෆිනෑන්ස් එකේ නම සටහන් වෙන්න වෙනමම තීරුවක් තියෙනවා. ඒගොල්ලන්ගේ නම සටහන් වෙන්න. එන්ජින් අංකය, වාහන පන්තිය, ලියාපදිංචි කිරීමේ තත්ත්වය, වාහන වර්ගය, මාදිලිය, රෝද පරතරය. දැන් අර පොත් දෙකේම රෝද පරතරය තිබ්බේ නැහනේ. දැන් මේකේ රෝද පරතරය ඒ ගැටලුව නිරාකරණය කරලා තිනවා මේකේ. ඔව්. එතකොට බඳෙහි වර්ගයත් අර පොත් දෙකේම නැහැ. ගොඩක් මාදිලියට බඳෙහි වර්ගය ඇතුළත් කරලා තියෙනවා අර ලොකු පොතේ. එනවාට අර පොතේ නැහැ. මේ පෙරලන පොතේ නැහැ. වර්ණය. එතකොට මේ දැන් ඔය බඳෙහි වර්ගයට වෙනස් වෙන්නේ මොනවද? බඳෙහි වර්ගයට දැන් ජිප් වල නම් සාමාන්‍ය ක්ලෝස් කියලා තමයි එන්නේ. ගොඩක් එන්නේ ක්ලෝස් ඕපන් කියලා තමයි ගොඩක් එන්නේ. තව දැන් ලොරි ගත්තාම ලොරි වලට එනවා බූම් ට්‍රක් නම් බූම් ට්‍රක් කියලා එනවා, කැරියර් නම් කැරියර් කියලා එනවා, ටිපර් නම් ටිපර් එක නම් ට්‍රිපින් කියලා එනවා. එහෙම ඒ ටික වෙනම මේ බඳෙහි වර්ගයට යටතේ තියෙනවා. ඔව්. දැන් මම දන්න විදිහට බඳෙහි වර්ගය සාමාන්‍ය කියන්නේ ලොරි වල අර මේ බඳෙහි වර්ගය නැත්තම් රුපියල් 50000ක දඩයක් මේ ආයෙගෙන RMB එකේ ආයෙ කරනවා. ඒක පොලිසියට බලතල තියෙනවා. ඒක අය කළා මේ බඳෙහි වර්ගය නැත්තම් නඩු දාන්න පුළුවන්. නඩු දාන්න පුළුවන්. ඔව්.
අනිවාර්යයෙන් ඒ කියන්නේ ගන්න වාහනේ බඳෙහි වර්ගය තියෙන්න ඕනේ තියෙන්න ඕනේ. ජිප්වල ගොඩක් ඒ කියන්නේ අලුත්ෙන්ම මේ කියන්නේ දැන් අර අපි වගේ රජයෙන් අරන් ට්‍රාන්ස්ෆර් කරලා පොත එනකොට ඒකේ බඳෙහි වර්ගය සඳහන් වෙනවා නැත්නම් පරණ ඒවා ටිකක් අඩුයි. ඒකයි වර්ණයයි. වර්ණයටත් රුපියල් 50000ක දඩයක් එනවා පොතේ තියෙන වර්ගය වර්ණය වාහනේ නැත්තම්. හරි. ඒ කියන්නේ ඒක පොදුයිද? ඒ කියන්නේ වාහනේ වර්ණය කියන එක ජීප් වලට විතර නෙමෙයි අනිවාර්යෙන් මේ පොතක් තියෙන මේ කියන්නේ මේ විදිහේ ලියාපදිංචි සහතිකයක් තියෙන හැම වාහනයකටම පොදු දෙයක් ඒ බඳේ වර්ගය හා වර්ණය. ඒ දෙක අනිවාර්යයෙන්ම નિયમિત බඳ වර්ගය සහ වර්ණය තිබිය යුතුමයි. එතකොට මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ජීප් වල අපි ගොඩක් දකින්න වඩුයි වෙන වාහන වල අපි 2 ටෝන් එකක් තියෙනවනේ. ඒ 2 ටෝන් එකේදී ඒ වර්ණ දෙකම සඳහන් වෙනවා. වර්ණ දෙකම 1 2 කියලා සඳහන් වෙනවා. ඒක කියන්නේ RMV කියන්නේ බරසාතිකයක් අරගෙන වාහනේ පෙන්නලා බරසාතිකයක් අරගෙන ගන්නකොට ඒ වර්ණ දෙක තිබ්බනම් ඒතර අනිවාර්යෙන් සඳහන් වෙනවා. ඒ වර්ණයේදී ප්‍රශ්න තියෙනවා. දැන් අපි ගොඩක් අය දැන් ඉන්න සාමාන්‍යයෙන් එන අපි අලුතෙන් වාහනේ මොඩිෆයි කරනවා හෝ වාහනේ නැවත රිජිස්ටර් එකකට යනවා කියමුකෝ. එතකොට අපි ඒ පොතේ තියෙන වර්ණය නෙමෙයි. අපිට හිතවෙන අපි හිතනවා දැන් ඒ කාලේ භාවිතා කරපු වර්ණ වලට දැන් අපි දකින්නනේ එන්න වෙනස් වෙනවා. පාටවල වෙනස් වෙනවානේ. මුල් කාලේ කළු ජංගල් ග්‍රීන් ඒ වගේ වර්ණ වලට ගියාට ඊළඟට දැන් වෙනකොට ඊටත් දෙක වෙනස් පාටවල වලට යනවා. ඒ වෙනකොට අපි කොහොමද ඒක වෙනස් කරගන්නේ? මං හිතන්නේ ඒ කියන්නේ ඒක දැන් මේ කලර් එක ගත්තොත් මේකට සිල්වර් කියලා පාටක් තමයි මේකේ වදින්නේ. එතකොට ග්‍රීන් දැන් ගොඩක් ජිප් ග්‍රීන් නේ තියෙන්නේ. එතකොට ග්‍රීන් එකේ අපිට ලා පාට තද පාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ග්‍රීන් කියන එකේ පරාසය ඇතුලේ ඉන්න පුළුවන් අපිට. ඉන්න පුළුවන්. ඒ වගේ යන්න පුළුවන් එහෙම. යන්න පුළුවන්. ඒ කියන්නේ වර්ණය සම්පූර්ණ වෙනස් කරනවා අනිවාර්යෙන් RMV එකට ගිහිල්ලා සාතිකයක් අරගන්න. ඒ කියන්නේ පොතේ අප්ඩේට් කරගන්න ඕනේ බරසාතිකයක් අරගෙන පාට වෙනස් කරා කියලා. එතකොට මේකේ තව ආසන ගණන රියදුරු හැර කියලා සඳහන් වෙනවා. බර තියෙනවා මේ අර තාර බර දර බල ඒ දෙකම තියෙනවා. මේකේ ටයර් ප්‍රමාණය සඳහන් වෙනවා. ඊළඟට තියෙන ප්‍රශ්නෙත් ඕක ටයර් ප්‍රමාණය. ඔව්. දැන් මේකේ ඔරිජිනල් ලෙවල් තියෙන ටයර් සයිස් එක මොකද්ද? 700යි 760යි 15 700යි 16. අනිවාර්යෙන් ඕක ගොඩාක් වෙලා මොඩිෆිකේෂන් එකේදී වෙනස් වෙනවා. ඔව් 31යි 10යි 50 දානවා 32යි 10යි 50 දානවා 33 දානවා. ඉතින් එතකොට ඒක වෙනස් වෙනවා. එතකොට අපි ඒක පොතට කොහොමද ඇතුළත් කරගන්නේ? සාමාන්‍යයෙන් 31යි 10යි 50 පොතට අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වාහනේ එළියට පයින් නැත්නම් වාහනේ ගානට ටයර් ටික තියෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 33 නම් මං හිතන්නේ මේ RMV එකෙන් අවසර දෙනවා කියලා. මොකද ඒගොල්ලෝ බලන ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එකේ යටතේ තමයි ඔක්කොම වෙන්නේ. තියෙන්නේ. මොඩිෆිකේෂන් වලට ආසාවට ලස්සනට ටයර් දැම්මා වගේ නෙමෙයි අන්න තියෙන පොඩි ප්‍රශ්නයක්. ඊට පස්සේ දිග්ග පළල උස. ඔව්. පළාත් සභාව ඒ කියන්නේ මේ කොයි පළාතටද දෙන්නේ කියලා පළමු දියාපදිංචි කියන දිනය ගෙවිය යුතු බදු මොන හරි ඒ කියන්නේ අර දැන් මේ ටැක්ස් ෆ්‍රී ගේන වාහන තියෙනවානේ. ඔව්. එතකොට රජයේ පර්මිට් වලට ගෙනවා. පර්මිට් වලට ගෙනවා. ඒක මෙතන සඳහනක් වෙනවා මෙහෙම එකක් කියලා. එහෙම. ඔව්. ඒක දැන් ආයි වාහනේ මේ ඒ අදාළ කාලය ඉවරුනාට පස්සේ හරි නැත්නම් වෙන අයිතිකරුවෙකුට යනවා නම් ඒක ටැක්ස් එක ගෙවලා අයින් වුණා කියලා මේ විශේෂ සටහන් වල සඳහන් වෙනවා. එතකොට මෙතනින් අයින් වෙලා මෙතන සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ ටික මෙහෙම තිබිලා ගෙවලා මේක නිදාස් කරලා තියෙන්නේ කියලා. වාහනයක් ගත්තා වගේ නෙමෙයි. ඉතින් මේ ඩොකියුමන්ට් ටික හරියට තියෙන්න ඕනේ වාහනයක. මොකද වාහනේ වටිනාකමෙන් 75%ක වටිනාකම තියෙන්නේ මේ පිරිසිදු විදිහට තියෙන ඩොකියුමන්ට් එක. මොකද නැවත විකිණීමේදී හෝ භාවිතා කිරීමේදී කිසි ප්‍රශ්නයක් නැතුව අපිට භාවිතා කරන්න පුළුවන් ඉන්නේ මේ ඩොකියුමන්ට් ටික පිළිවෙලට තිබුණොත්. ඉතින් ඊට අමතරව තවත් ඒක මොනවද සඳහන් වෙන්නේ මේ තුරංගයි? මේකේ තව සිලින්ඩර් ධාරිතාවය සඳහන් වෙනවා. බදු අය කිරීමේ පන්තිය, ඉන්ධන වර්ගය, නිෂ්පාදිත රට, නිෂ්පාදකයාගේ වර්ගීකරණය, පසුපසට නිරායති කොටස, නිෂ්පාදිත වර්ෂය, පෙර අයිතිකරුවන්. ඒ කියන්නේ කලින් අර අපි අර පිටු පෙරලන පොතේ තිබ්බ පිටුවෙන් පිටුවට තිබ්බ ටික මෙතන කොලයකට අරගෙන තියෙනවා. මෙතන පෙර අයිතිකරුවන් ටික. එන්ජින් කැපැසිටි එක. එතකොට දැන් 4R 5 එන්ජින් එකේ ඉඳලා 4R 6 එකට යනකොට එන්ජින් කැපැසිටි එක වෙනස් වෙනවද? නැහැ. සමානයි. 650 තමයි. එතකොට එතෙන්දී Mitsubishi Jeep වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තිබ්බට කියලා. ඕක ඊළඟට
ඊට වැඩිය ලොකු එන්ජින් එකකට යනවා නම් තමයි ගැටලුවක් වෙන්නේ. ඒතකොට එහෙම අපි එන්ජින් කැපැසිටි එක අපි දිනක 500ක් විතර වැඩි කළා කියලා. වැඩි එන්ජින් එකකට යනවා. එතකොට මේක කොහොමද අපි වෙනස් කරගන්නේ? මේක කියන්නේ දැන් එන්ජින් එකක් තියෙනවා නම් සාමාන්‍ය නීතිය තියෙන්නේ ඉස්සෙල්ලා මේ මෝටර රථ වාහන කොමසාරිස්ට මේ ලියුමකින් දැනුම් දෙන්න ඕනේ මං එන්ජින් එකක් මේ වාහනේට අදහස් කරගෙන ඉන්නවා තියන්න කියලා ඉවරලා මේ ඉල්ලීමක් කරලා ලිපියක් දාලා වෙනම තව ෆෝම් සෙට් එකක් තියෙනවා RMB එකේ ඒ ෆෝම් සෙට් එක පුරවලා ඊට පස්සේ අවසරය ලැබුණාම තමයි හරිනම් ඉතින් එන්ජින් එක තියන්න හරි මේ ක්‍රමවේදය තියෙන්නේ. ඔව් එතකොට මේ ෆෝම් ටික කොහෙන්ද ගන්න ඕනේ? ඒක RMB එකෙන් කතා කරලා ඉවරලා ඒක ගන්න ඕනේ. ගොඩක් දුරට ඒක මං හිතන්නේ වෙනම අඩුයි. සාමාන්‍ය එන්ජින් එකක් තියාගෙන ගිහිල්ලා බරසාතිකේ අරගෙන ඒ ලියුම් ඉදිරිපත් කරලා එහෙමත් ගන්න පුළුවන් මේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ හරි ක්‍රමයෙන් නම් අපි එන්ජින් එක තියන්න කලින් සාමාන්‍ය දැන්ට තියෙන නීතිය අනුව ඒ එන්ජින් CC වැඩි එන්ජින් තියන්නත් බෑ. ඔව්. ඒ කියන්නේ තියෙන සමානම එන්ජින් එකක් විතර අපිට තියන්න පුළුවන්. ඒ කියන්නේ අපි එන්ජින් එකේ කැපැසිටි එක වැඩි කරා හෝ සමාන එන්ජින් එකක්ම තිබ්බා කොහොම කළත් අපි දැනුම් දෙන්න ඕනේ මේ එන්ජින් එක මාරු කරනවා කියලා. අනිවාර්යෙන් කියන්නේ පොතට සඳහන් වෙන්න එපා එන්ජින් නම්බරේ වෙනස් කරගන්න. එතකොට මේ අපි ඒක දැනුම් දෙන්න ඕනේ RMB එකට දැනුම් දීලා මාරු කරගන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් වාහනය මිලදී ගන්නකොට තියෙන එන්ජින් එකේ නම්බරේ මේ පොතේ සඳහන් වෙන්නම ඕනේ. ඒ නැත්තම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ටික තමයි ඔය පොතේ කතා කරන්න තියෙන්නේ. ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි තුරංගේ මේ අපි ඔක්ෂන් එකකින් වාහනයක් ගන්නවා සාමාන්‍ය මිලදී ගන්න සාමාන්‍ය වාහනේ පාවිච්චි කරන කෙනෙක්ගේ මිලදී ගන්නකොට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේ ඩොකියුමන්ට් එක කොහොමද තියෙනවනේ අපිට ට්‍රාන්ස්ෆර් පේපර් එකක් කරා අපිට වාහනේ පවර ගන්න පුළුවන්. අපි ඔක්ෂන් එකකින් ගොඩාක් ලංකාවේ තියෙන ඔය රජයේ ඔක්ෂන් වලින් ගත්ත ජීප්. ඒ වගේ වාහනයක් ගන්නකොට අපිට ලැබෙන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවාද? අනිවාර්යෙන් මේ පොත ලැබෙන්න ඕනේ. ඔව් ඒ කියන්නේ මේ පොත හෝ පෙරලන පොත මොකක් හෝ ලියාපදිංචි සාධක ඒ ආයතනයේ නමට ලියාපදිංචි වෙලා තියෙන පොත ලැබෙන්න ඕනේ. එතකොට ඒ ආයතන ප්‍රධානියා මේ වාහනේ මෙන්න මේ ආයට විකුණුවා කියලා ඉරලා මිලත් එක්ක සඳහන් වුණ ලියුමක් දෙනවා. ඒ ලියුම තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒ කියන්නේ වාහනේ මෙන්න මෙයාට නිදහස් කළා කියලා. ඒ ලියුම තියෙන්න ඕනේ. දැන් අපි මුදල් ගෙවනවා නම් මුදල් ගෙවපු රිසිට් එක තියෙන්න ඕනේ. රජයේ මේ ආයතනවල දෙනවා රිසිට් එකක්. ඒ රිසිට් එක තියෙන්න ඕනේ. බදු මොනවා හරි නිදහස් කියලා තියෙනවා නම් ලයිසන් ඇරියස් තියෙනවා නම් ඒවැ නිදහස් කියලා හරි. ඒ කියන්නේ රජයේ වාහන සාමාන්‍ය භාවිතයෙන් තොර වෙනවා නම් අවුරුදු 2-3ක් මේ නන් නිවුස දානවා. ඒ කියන්නේ නැත්තම් ලයිසන් අය කරන්න බෑ. ඔව් එහෙම නන් නිවුස දාපු ලියුම් තියෙනවා නම් ඒ ටික තියෙන්න ඕනේ. ලයිසන් එක තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ කියන්නේ වාහනේ අන්තිමට කරපු ලයිසන් එක තියෙන්න ඕනේ. ඒ ඩොකියුමන්ට් එක තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඔව් ඒක කියන්නේ දැන් ආයතනයේ ප්‍රධානියාගේ සීල් එක ගහලා අස්සම් කරලා දෙන MT6 ෆෝම් සෙට් එක තියෙන්න ඕනේ වාහනේ ට්‍රාන්ස්ෆර් එකට දාන්න. ඔව් අනිවාර්යෙන් ඒක තියෙන්න ඕනේ. අනිවාර්යෙන් අන්න ඒ කියන්නේ අපි ගොඩ ටෙන්ඩර් එකකින් වාහනයක් ගන්නවා නම් හෝ ටෙන්ඩර් එකකින් ගත්ත වාහනයක් ඒ මිලදී ගත්ත කෙනා පවරන්න කලින් අපි මිලදී ගන්නවා නම් අනිවාර්යෙන් ඔය කියන ඩොකියුමන්ට්ස් ටික අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. ඒ ටික නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් එනවා. වාහනේ ට්‍රාන්ස්ෆර් කරගන්න බැරුව යනවා. ට්‍රාන්ස්ෆර් කරගන්න ඒවා ලොකු ප්‍රශ්නයක් එනවා. ආයි අපිට ගිහිල්ලා ඒවා අර එකතු කරගන්න. ආයි ගන්න බෑ. ආයි කියන්නේ එතනින්ම කතාව ඉවරයි. ඒ යට කරන සල්ලි ටික ඉවරයි. පෙරලන පොතේත් කතා කළා වගේම මේ පොතේ තියෙනවා ඔරිජිනල් සහ ඩුප්ලිකේට්. ඒ පොත් දෙකේ. ඒම ඒ දෙකේ මොකක්ද වෙනස තියෙන්නේ හා එහෙම සිද්ධ වෙන්නේ ඇයි? එහෙම සිද්ධ වෙන්නේ කියන්නේ දැන් වාහනේ කියන්නේ ඔරිජිනල් දැන් මේකේ කෙලින්ම කොන්දේසි විශේෂ සටහන් යටතේ ඔරිජිනල් කියලා කෙලින්ම ගහලා එනවා. ඒ ඔරිජිනල් පොත නැති වෙලා හෝ අස්ථානගත වෙලා මොනවා හරි වෙලා ප්‍රශ්නයක් වුණාම දැන් ආයි අපිට ආයි ලයිසන් එකට වාහනේ විකුණනවා නම් ඔක්කොටම මේ පොත තියෙන්න බෑ අනිවාර්යෙන් වාහනේට. එතකොට අපි අනුපිට පතක් ගන්න ඕනේ එකේ RMB එකට ඉදිරිපත් කරන්න. එතකොට මේ පොත නැති වෙලා නම් ඉස්ලාම් පොලිසිය කියලා එන්ට්‍රියක් දාලා ඒකට මේ RMB එකෙන් ඊට පස්සේ ඒ අයිතිකරුව සනාථ කරන්න එයාගේ මේ ID එක ඒ අවශ්‍ය ඩොකියුමන්ට් ටික ඔක්කොම අරගෙන මේ ගත්තාම තමයි කළා අනිවාර්යෙන් වාහනේ
RMV පෙන්නලා බර සහතිකයක් අරගෙන තමයි මේ පොත ගන්න ඕනේ. ගන්න ඕනේ. එතකොට ඒ පොතේ වැදිලා එන්නේ ඩුප්ලිකේට් කියලා. ඩුප්ලිකේට් කියලා වැදිලා එන්නේ. ඒ ඔරිජිනල් කියන තැන වෙනුවට එතන print වෙනවා ඩුප්ලිකේට් කියන එක. අනිවාර්යෙන් ඒ කටයුතු ටික සිද්ධ කරන්න ඕනේ. අය අන්තිමට අවසානට ඉන්න අයිතිකරු. අයිතිකරු තමයි වෙන දැන් පොතේ නැති වුණා කියලා මට ගිහිල්ලා මේ වාහනේ පොතක් නැහැ කියලා මට ගන්න බෑ. දැන් අනිවාර්යෙන් ඒ වාහනේ අවසානයේට මේ ලියාපදිංචි වෙලා හිටපු අයිතිකරු තමයි ගිහිල්ලා මේ සියලු කටයුතු කරන්න ඕනේ. එන්ට්‍රි දානවා ඊළඟට එන්ට්‍රි කොපි අරගෙන RMB ගිහිල්ලා ඒ ඩොකියුමන්ට්ස් වල ඔක්කොම කරන්න ඕනේ. අවසාන අයිතිකරු අනිවාර්යයෙන් අර පොතේ ඒ වගේ ගැටලු තියෙන පොතක් මිලදී ගන්නකොට හොයලා බලන්න මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ ඩුප්ලිකේට් පොතක් තියෙන වාහනයක් ආ මිලදී ගන්නවා. මිලදී ගැනීමේ ගැටලුවක් නැහැ නේ. ඒක රජයේම නිකුත් කරපු ඩුප්ලිකේට් පොතක් නේ. එතකොට මේ පොතට අමතර මොකුත් ඩොකියුමන්ට් එකක් අපිට තියෙනවද? එහෙම නැහැ. මේ පොතේ ඩුප්ලිකේට් තියෙනවා වැදිලා තියෙනවා. ඔව් දැන් රජයෙන් එළියට දෙන වාහනත් ගොඩක් තියෙනවා ඩුප්ලිකේට් වෙලා. ඒ දැන් සාමාන්‍ය මේ ජිප් වල සාමාන්‍ය අපි මේ ඔයාගේ මගේ වාහනයක පොතක් තියෙනවා නම් අපි ඕක කියන්නේ සෑහෙන පරිස්සම් කරනවානේ. හරිද? රජයේ ආයතන වලින් ආයතන වලට මේ වාහන මාරු වෙද්දී මොනවා හරි වෙලා එහෙම පොත් ගොඩක් ඩුප්ලිකේට් වෙලා තියෙනවා. මේ ජිප් විශේෂයෙන් සාමාන්‍ය ජිප් 1000ක් ගත්තොත් 500ක් පොත ඩුප්ලිකේට්. ඩුප්ලිකේට් තියෙන ජිප් එකක් මිලදී ගත්තා කියන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ගැටලුවක් නැහැ. ලොකු ගැටලුවක් නැහැ. අර දැන් අපේ රටේ වාහන මේ වල ගොඩක් අය කතා වෙනවා මේ ඩුප්ලිකේට් පොතක් තියෙන එකේ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් RMB චෙක් කරලා හරියට ඩුප්ලිකේට් පොත මේ ඒ තියෙන පොතටම මේ ගැලපෙන්න RMB චෙක් කරලා අපිට චෙක් කරන්න පුළුවන් නේ. ඕනනම් මේ ඔන්ලයින් චෙක් කරන්නත් පුළුවන්. ඉතින් ඕන විදිහකට චෙක් කරලා ඉවරලා ඒක ගත්තා නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර මාකට් එකේ පොඩි අඩුවක් තියෙනවා පොත ඩුප්ලිකේට් වුණා. ඩුප්ලිකේට් ඒක අර ලංකාව ඇතුලේ හැදිච්ච මාකට් එක. විශේෂයෙන්ම වාහනයක් මිලදී ගන්නකොට සැලකිය යුතුම කාරණා ටිකක් අනිවාර්යයෙන් මේ ටික හොයලා බලන්න. ඒ හින්දාමයි අපි මේ දේවල් ගැන කතා කරේ. මොකද හැමෝම සල්ලි වියදම් කරලා වාහනයක් අරගන්නේ යකඩ වලට විකුණන්න නෙමෙයි. මොකද මේ ඔය ඩොකියුමන්ට් කියන දේවල් ටික නැති වුණාම ඇත්තට ඒ වාහනේ භාවිතා කරන්න බෑ ලංකාවේ. ඒක ඉවත් කරන්න සිද්ධ වෙන්නේ භාවිතාවෙන්. අන්න ඉතින් ඒ දේවල් තියෙනවා. ඉතින් පොඩ්ඩක් වීඩියෝ එක දිග වුණා. මොකද අවශ්‍යම කරන කාරණා ටික අනිවාර්යෙන් කතා කළා. හැමෝම කතා කරලා තිබ්බා මේ දේවල් ගැන. මොකද හැමෝම දන්න පිරිසක් තියෙනවා, නොදන්න පිරිසක් තියෙනවා. වාහන වලට ආදරය කරන අය ඉන්නවා. ඉතින් මේ වගේ වැදගත් දේවල් ඉතින් අපි ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට ගේන්න. යන්න අපේ YouTube channel එකට වීඩියෝ එක බලන ගමන් subscribe කරන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න. bell icon එක click කරන්න අලුත් වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයගලන්ට notification එක එන්න. ඒ වගේම අපේ page එක තියෙනවා, Instagram තියෙනවා Offroad Paradise. ඒ දෙකටත් like කරන්න. එකතු වෙලා ඉන්න අපිත් එක්ක. ඉතින් විශේෂයෙන්ම ස්තුතියි චතුරංගයි අපිත් එක්ක එකතු වුණාට මේ අපිත් මේ වීඩියෝ එකට ගිහිල්ලා එන්නම්. අලුත් වීඩියෝ එකක් එක්ක එන්නම් ඉක්මනින්ම මේ Offroad Paradise.